wow. අපි මේ ෂොප් එකට එද්දී ඔයාලා ගම්පහින් ආවහම යක්කල ටවුන් එකේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තමයි මේ House of Archery පිටලා තියෙන්නේ. Friends, මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ප්‍රථම හා එකම ආචරි ෂොප් එකට. මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ මෙතන තියෙන ආචරි වර්ග ටික. මෙතන තියෙනවා බේසික් ලෙවල් එකේ ඉඳන් කම්පිටිෂන් ලෙවල් එක දක්වා යන්න පුළුවන්. මේ තියෙන්නේ කම්පවුන්ඩ් බෝ එකක්. මම අද මේකෙන් ඔයාලට ෂූට් කරලා පෙන්නනවා. මේ ඉන්නේ House of Archery එකේ ආචරි කෝච්. එයා මට කියලා දුන්නා මේකෙන් ෂූට් කරන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් බලමු නේ. කම්පිටිෂන් බෝ එකක්. අපි චුට්ටක් එක බලමුනේ. හරිම ලස්සනයි. මට ඇත්තටම මතක් වෙන්නේ මේ ෂොප් එකට ආවම රොබින් හුඩ් මූවි එක. සුපිරිනේ. අපි දැන් මෙච්චර වෙලා ආචරි ගැන බැලුවානේ. අපි පොඩ්ඩක් ගිහින් බලමුද රයිවල්ස් මොනවද තියෙන්නේ කියලා. මේ මට කියන්න පුළුවන් මේ රයිවල්ස් මොනවද කියලා පොඩ්ඩක් තියෙනවානේ. මෙතන මේ උඩම තියෙන දෙක ඇවිල්ලා ගැමෝ. ගැමෝ එක ස්පේන්. ඒ වගේම අර උඩම ගන්න එක 0.22. මේක? ඔව්. මේක පොඩ්ඩක් මට පෙන්නන්න පුළුවන්ද? අපුඩු. මේ තියෙන්නේ එයා පිස්ටල් එක. සාමාන්‍යයෙන් මේක මීටර් 50 ඒ වගේ යනවා ටාගට් ගන්න පුළුවන්. ෆුල් මෙටල් එකක් තියෙනවා. මේක පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්? පුළුවන්. අපි try කරලා බලමු. මේ පිස්ටල් එකෙන් ෂූට් කරලා බලමු නේද අපි. මේ මොකක්ද මේක? මේ තියන්නේ ගැමෝ ෂැඩෝ 1000 එක. ඒ වගේම මේක 0.22 ගන්න එක. දැනට ලංකාවේ ඩිස්කවරි බ්‍රෑන්ඩ් එකේ ස්කෝප් වල එකම ඒජන්ට් House of Archery. දැන් මොනවද මේකට දාන්නේ බුලට්ස්? බුලට් නෙමෙයි පැලට් දාන්නේ. එතකොට මේකට මේ වගේ වෙපන්ස් එකකට ගන්නේ 0.22 විතරයි. මේ ගන්න එකට. ඔව්. එතකොට මේක තමයි 0.22 පැලට් එක. ඒ පැලට් එක 177 පැලට් එකට වඩා ගොඩක් ලොකුයි. එතකොට මේකද 177? ඔව් ඕක තමයි. ඔයාලට වෙනස පේනවා ඇතිනේ? ඔව්. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් හදිස්සියේ හරි මේ ඔයාලගෙන් ගෙනියන ගන්න එකට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මොකද කරන්නේ? අපි ගාව තියෙනවා අංග සම්පූර්ණ වර්ක්ෂොප් එකක්. ඒ වගේම වොරන්ටි එක කාලය ඇතුළත රිපෙයාර් කරනවා. එහෙම නැත්නම් වොරන්ටි එකේ කාලය ඉවරයි නම් ඒත් අපි රිපෙයාර් කරනවා සේරම. මං ආසයි මේ ගන්න එකට මේකේ ෂූට් කරලා බලන්න පුළුවන්ද? මේ ආවගේ ඔයාලට පාසෙදින මේ වගේ ඇවිල්ලා මේ මං වගේ පොඩක් ෂූට් කරලා බලන්න මොනවද මෙතන තියෙන්නේ කියලා බලා ගන්න. ඔයාලට තවත් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න ඕන නම් පහත තියෙන නම්බර් එකට කෝල් කරලා ෂොප් එක ගැන දැනගන්නත් පුළුවන්. ඇවිල්ලා බලන්නත්